අපි කරන්න යන්නේ PRP facial සත්කාරය. මේ PRP facial සත්කාරය කරන්නේ විශේෂයෙන්ම හැමේ දීප්තිමත්භාවය ඇති කරන්න මුහුණේ හැම රැලි වැටුණු ස්වභාවය නැති කරන්න හැමට තරුණ පෙනුමක් ගෙන දෙන්න. ඒ වගේම pimples සහ scars acne scars කියන ඒවා නැති කරන්න තමයි අපි PRP ප්‍රතිකාරය කරන්නේ. PRP facial ප්‍රතිකාරය කරන්න ඉස්සෙල්ලා පළවෙනි පියවර විදිහට අපි කරන්නේ මුහුණ හිරිවැටීමට ලක් කරනවා. අපි හිරිවැටෙන්න ක්‍රීම් ආලේප කරනවා. මේ ලේ බ්ලඩ් අපි වෙන් කරනවා ප්ලේට්ලස් සහ ප්ලාස්මා කොටස් වශයෙන්. ඒකට අපි සෙන්ට්‍රිෆියුජ් කියන උපකරණයක් මාර්ගෙන් ඒ ප්ලාස්මා කොටස ප්ලේට්ලස් කොටස වෙන් කර ගැනීම. දැන් ඔබ දකින්නේ මේ රුධිරය පල්ලෙහාට ගිහිලා සුදු පාට හුරු කහ පාට ඇවිල්ලා තිනවා මේ ප්ලේට්ලට් රිච් ප්ලාස්මා කියන කොටස. ඒ කියන්නේ ප්ලේට්ලට් වැඩිපුර අඩංගු ප්ලාස්මා සාන්ද්‍රණය තමයි ඔබ ඔය දකින්නේ. මේක තමයි අපි PRP facial සඳහා භාවිතා කරන්නේ. මේ ඔබ දකින්නේ මයික්‍රෝ නීඩ්ලින් කරන ආකාරය. දැන් PRP ඉස්සෙල්ලා කරා ඊට පස්සේ මේ මයික්‍රෝ නීඩ්ලින් කරන්නේ. මයික්‍රෝ නීඩ්ලින් කියන්නේ විනාඩියකට වාර 300ත් 600ත් අතර ප්‍රමාණයක් අපිට අඩු වැඩි කළා මේ පොඩි කටු 12 සිට 16 අතර සංඛ්‍යාවකින් ඊටමම සියුම් පොඩි මයික්‍රෝ ඉන්ජරිස් හැදීම තමයි මයික්‍රෝ නීල් වලින් වෙන්නේ. මේ මයික්‍රෝ ඉන්ජරිස් ඇති කිරීම තුලින් වෙන්නේ කොලජන් නිෂ්පාදනය වැඩි කරනවා. ඒකෙන් කොලජන් නිෂ්පාදනය වැඩි කිරීම තුලින් හැමේ රැලි ගතිය අඩු කරනවා. ඒ වගේම ස්කාස් අඩු කරනවා. ඒ වගේම හැමට නැවුම් ප්‍රබෝධයක් ඇති කරනවා. අලුත් හැමක් නැවත ඇති කිරීම තමයි මයික්‍රෝ නීලින් වලින් කෙරෙන්නේ. ඉතින් ඒක හොඳ සාර්ථක ප්‍රතිකාරයක්. මේ PRP platelet rich plasma කොටසත් එක්ක කරන මයික්‍රෝ නීඩ්ලින් ප්‍රතිකාරය ඊටවම සාර්ථක ප්‍රතිකාරයක්. PRP මයික්‍රෝ නීඩ්ලින් වන ප්‍රයෝජන තමයි විශේෂයෙන්ම පිම්පල්ස් ඇතිවීම වළක්වනවා. ගොඩාක් ඇක්නි තියෙනවා නම් පිම්පල්ස් තියෙනවා නම් පිම්පල්ස් ඒම වළක්වනවා. ඒ වගේම ඇක්නි ස්කාස් තත්ත්වය ඒ කියන්නේ පිම්පල්ස් හැදුනහම එන ලප කැලල් තත්ත්වය අඩු කරනවා. ඒ වගේම හැම රැලි වැටීම අඩු කරනවා. හැමේ දීප්තිය වැඩි කරනවා. ඒ වගේම හැමට නැවුම් ප්‍රබෝධයක් ඇති කරනවා. ඒ වගේම හැම දීප්තිමත් කරනවා. වයසට යාමේ ලක්ෂණ පහළ වීම හැමේ අඩු කරනවා. කොලජන් නිෂ්පාදනය වැඩි කරනවා. ඒ වගේ ගොඩක් ගුණ මේ PRP මයික්‍රෝ නීල් ප්‍රතිකාර මගින් තියෙනවා. දැන් අපි PRP facial ප්‍රතිකාරයේ අවසාන අදියට ළඟා වෙලා තින්නේ. මේ PRP facial ප්‍රතිකාරය කිරීමෙන් පස්සේ මේ වගේ රතු පාට LED ලයිට් වලින් යුතු PDT ලයිට් එකක් තමයි ඔබ දකින්නේ ඔබ දාලා තින්නේ. මේ රතු පාට එළියෙන් කෙරෙන්නේ කොලජන් නිෂ්පාදනය වැඩි කරන එක. කොලජන් නිෂ්පාදනය වැඩි කිරීම තුළින් PRP ප්‍රතිකාරයේ බලය තවත් වැඩි වෙනවා, ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම PRP ප්‍රතිකාරයේ සාර්ථකත්වය වැඩි වෙනවා. කොලජන් මුහුණේ නිෂ්පාදනය කිරීම තුළින් කුරුළෑ ලප කැලල් අඩු වෙලා මුහුණ නැවුම් පෙනුමක් ළඟා වෙනවා. දැන් අපි මේ PRP ප්‍රතිකාරය අවසන් අදියට ළඟා වෙලා තියෙනවා.